Hello guys, Unilife with Mahi. මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට කියනවා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් රුහුණු විශ්වවිද්‍යාලය වගේම අනිකුත් විශ්වවිද්‍යාලවල අත්දැකීම් මේ channel එක හරහා මාත් එක්ක බෙදා ගන්න. ඉතින් මම මෙහෙම කියන්නම්. මේ channel එක මම හදන්න හේතු වුණ කරුණු කිහිපයක් තියෙනවා. හරිද? එක තමයි මම රුහුණු විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු හොයනකොට මට ඇත්තටම අතේ ඇඟිලි ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි YouTube channel හම්බුනේ රුහුණු විශ්වවිද්‍යාලයේ තොරතුරු හොයාගන්න. ඉතින් මට හිතුණා මම මුහුණ දුන්නේ අපහසුතාවය තව කෙනෙක්ට දෙන්නේ නැතිව මට පුළුවන් අනිත් අයට රුහුණු විශ්වවිද්‍යාලය වගේම අනිකුත් විශ්වවිද්‍යාලවල තොරතුරක් ලබා දෙන්න කියලා. ඉතින් අන්න ඒ කාරණාව මුල් කරගෙන තමයි මම මේ YouTube channel එක නිර්මාණය කරන්නේ. හරිද? ඉතින් ඒ වගේම තමයි අනිත් කාරණාව තමයි පෞද්ගලිකවම මම ආස කරපු දෙයක් තමයි මගේ Unilife එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් දැන් ඒකට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මේ channel එක මම හදලා තියෙනවා. ඉතින් මම ආයෙත් කියනවා දිගටම Unilife with Mahi මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න. හරිද? එතකොට ඒ වගේම bell icon එකත් click කරගෙන යන්න. ඔයාලට පුළුවන් එතකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම notification එකෙන්ම ගිහලා වීඩියෝ එක බලන්න. මොකද ඔයාලට අනිවාර්යයෙන්ම ඔයා යුනිවර්සිටි යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝස් අනිවාර්යෙන් වැදගත් වෙනවා. හරිද? ඉතින් ඒ වගේම තමයි මම ඊළඟට කියන්නම් මේ channel එක හරහා A levels වලට වැඩ කරන ළමයින්ට වගේම යුනිවර්සිටි යන ප්ලෑන් එකක් හදාගන්න ළමයින්ට වගේම යුනිවර්සිටි පිළිබඳ තොරතුරු හොයන අයට වගේම දැනට යුනිවර්සිටි වල ඉන්න අයටත් තොරතුරක් ගන්න පුළුවන් මේ මගේ channel එකෙන්. හරිද? ඉතින් ඇත්තටම ළමයි ඔයාලට කියන්න ඕනේ රුහුණු විශ්වවිද්‍යාලයට මට සරසවි වරම් ලැබුණේ මගේ පෙර වාසනාවකට. හරිද? මොකද ඔයාලටවත් පේනවා ඇතිනේ බලනකොට නේද? ඇත්තටම කොච්චරනම් ලස්සන විශ්වවිද්‍යාලයක්ද මේක. දකුණු ආසියාවේ තියෙන සුන්දරතම වෙරළබඩ විශ්වවිද්‍යාලය. හරිද? සාගරයෙන් හමුන ඒ සීතල සුළඟත් එක්ක උදේ පාන්දරම රුහුණු විශ්වවිද්‍යාලයේ ගේට් එකෙන් ඇතුළට වෙලා බුදු පිළිම ළඟ යනකොට මට දැනෙන ඒ හැඟීම අනේ මන්ද වචන වලින් නම් කියලා නිම කරන්න බෑ. හරිද? ඉතින් රුහුණු විශ්වවිද්‍යාලයට මෙන්න ඕනේ ඒ අත්දැකීම ඒ හැඟීම විඳින්න. හරිද? ඉතින් ළමයි මම යුනි ඇවිල්ලා ඉච්චර කාලයක් නැහැ. මං කිව්වා දැන් ඇකඩමික් වැඩ පටන්ගෙන යන ගමන් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් ඉවර වෙලා අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඇකඩමික් පටන්ගෙන යන ගමන් තාම දවස් කිහිපයයි ඒ වැඩවලටත් ඒ වැඩ ටිකත් ඉවර වෙලා. හරිද? ඉතින් එතකොට මට පුළුවන් channel එකත් අලුතින්ම පටන් ගත්ත එකේ කිසිම අඩුවක් නැතිව මගේ එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මං කියනවා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට. හරිද? ඉතින් රුහුණු විශ්වවිද්‍යාලයේ තියෙන සුන්දර ස්ථාන සහ මම විශ්වවිද්‍යාලයේ ඒ ස්ථානවලදී ලබන ඒ සුන්දර අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න මම ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරිද? එතකම් මගේ ආදරණීය ළමයි ටික මගේ YouTube channel එක subscribe කරලා ඔයාලගේ යාළුවෝ ඉන්නා නම් මේ වීඩියෝස් මේ channel එක එයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම එයාලට share කරන්න. ඒ වගේම හරි ආදරයෙන් මතක් කරනවා මගේ channel එකෙන් ඔයාලට වටිනාකමක් තියෙනවා. මොකද මේක කිසි අඩුවක් නැතිව කිසිම ගුරු මුෂ්ටියක් නැතුව ඔයාලට ලබා දෙන එක්ස්පීරියන්ස් එකක් මගේ. හරිද? රුහුණු විශ්වවිද්‍යාලය දකුණු සරසවියේ. ඉතින්
හරි ආසාවෙන් මම මේ වැඩ ටික කරගෙන යනවා. ඔයාලත් ආසාවෙන් මගේ channel එක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අදට මම ගිහින් එන්නම්. මගේ ආදරණීය පැටවු ටික පරිස්සමෙන් ඉන්න ඕනේ. හරිද? මම ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම ඔයාලව බලන්න එන්නම්. හරිද? bye.